මේ බණ කියන්න කලින් පොඩි කාරණයක් කියන්න. ඒ තමයි මින් මත්තට කවදාවත් ඔය බොරුවට බණ අහන්න එපා. මොකද්ද බොරුවට බණ අහන්න එපා කියන්නේ? මින් මත්තට ධර්මයට වංචා කරන්න එපා. මොකද්ද ධර්මයට වංචා කරන්න එපා කියන්නේ? අර බොරුවට බණ අහන්න එපා. බණ අහන්න ඕනේ මොකේද? බණ අහන්න ඕනේ ධර්මයේ හැසිරෙන්න අදිෂ්ඨානේ. මරණකම් බණ ඇහුවත් වැඩක් තියනවද? ඇයි වැඩක් නැත්තේ? දැන් ඔය අපේ ගෙවල් වල පාන්දර 4ට රේඩියෝ එකක් දැම්මොත් මොනවාද යන්නේ? බණ නෙමෙයිද? ඔක රෑ 10ට ඕෆ් කරද්දි මොනවාද යන්නේ? බණ. මම මේ අද පවත්වන 3 වෙනි ධර්ම දේශනාව. කිලෝමීටර් 650ක් විතර දෙනවා වෙල්ලන්න. මෙච්චර අප්‍රමාණ කරුණාවකින් දේශනා කරන මේ ධර්මය මොකද කරන්න ඕන? මේක දැන් මේ පැයක්කමාරක් මෙතෙන්ට වෙලා ඉඳගෙන ඉඳලා අහගෙන ඉඳලා නැගිටලා යන්න එහෙම නෑ මරු බණ කියලා. අහන බණ පදයක් ගානේ ඇති වෙන්න ඕන හැඟීම මොකද්ද? අරමුණක් තියෙන්න ඕන. අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මොකක්ද තියෙන්න ඕන අරමුණයි අදිෂ්ඨානේ? අර කවුද පින්නතුනේ දිවස්සත් වුණ අතරින් සම්බුද්ධ ශාසනයේ අග්‍රස්ථායක හිටියේ අනුරුද්ධ මහරහතන් වහන්සේ නේ. පදුමුත්තර බුදුහාමුදුරුවන්ගේ අවදියේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වකට ඔය දැන් මේ විදිහේ මහා සංඝරත්නය පිරිවරාගෙන බුදුහාමුදුරුවෝ බණ කියනවා. අර තරුණයා කොනක ඉඳලා බලනවා බුදුහාමුදුරුවෝ එක භික්ෂුන් වහන්සේ නමකට අගතනතුරක් පිරිනමනවා. මේක බලාගෙන ඉඳලා මොකක්ද අර තරුණයා ප්‍රාර්ථනා කරන්නේ? බලාගෙන ඉඳලා කියනවා බණ අහලා ඉවර වෙලා මටත් කවදා හරි මොකද්ද බුදු කෙනෙක් ඉදිරියේ මේ විදිහේ අගතනතුරක් ලැබෙන්න ඕන. මේක ප්‍රාර්ථනා කරලා ඉවර වෙලා බුදුහාමුදුරුවෝ ගාවට යනවා. ගිහිල්ලා මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ හෙට මගේ ගෙදර දානෙට වඩින්න. හාමුදුරුවෝ කීයක්ද? ලක්ෂයක් මහා සංඝරත්නය සමග බුදුහාමුදුරුවෝ වඩිනවා. පින්නත් ලක්ෂයක් මහා සංඝරත්නයට දන් දීලා තරුණයා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මං ඊයේ ප්‍රාර්ථනාවක් කරා සඵල වෙයිද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කරන්නේ? උන්වහන්සේ දේශනා කරනවා මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්ම වූ තැන අනාගතයේ මතු බුදු වෙන ගෞතම සම්බුද්ධ ශාසනය තුල දිවස්සත්තුන් අතරින් අගතනතුරු ලබනවා කියනවා. කල්ප ලක්ෂයක්. දැන් මේ අම්මලා තාත්තලා පටන් අරන්ද තියෙන්නේ. කවදා හරි මම මෙහෙම වෙනවා කියලා ප්‍රාර්ථනා නොකරපු දෙයක් සම්බුද්ධ ශාසනයේ
කෝටි ගාණක් මහා සංඝ රත්නය ලක්ෂ ගාණක් හාමුදුරුවෝ වැඩ හිටපු බුද්ධ කාලීන ಭಾರತයේ තුල අගතනතුරු හම්බුනේ කී දෙනෙකුට? 80යි. එහෙමනේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. කොච්චර පෙරම් පුරලද? කොච්චර ප්‍රාර්ථනා කරලද? දැන් ඔය අරුමේ ප්‍රාර්ථනා කරන එක නෙවෙයි. මොකක්ද අරුමේ? අරුමේ තමයි පෙරම් පුරන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? බල්ල පූස වෙලා ඉපදුනහම පතන්න පුළුවන්ද? සත්තු වෙලා ඉපදුනහම ප්‍රාර්ථනා කරන්න පුළුවන්? ඒකට සුදුසු ආත්මේ මනුෂ්‍යාත්ම භාවය. ඕක කරනවා නම් කොයි කාලෙද කරන්න ඕන? දැන් කරන්න. අහන්න බන පදයක් ගානේ සසර චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාව කරන්නේ නිකන් එහෙම නෙමෙයි. දැන් පන්සිල් අරගෙන ඉන්නේ. සීල සම්පන්නයි. ඔයත් ගුණ සම්පන්නයි. දැන් පුළුවන් ඒ ප්‍රාර්ථනා අධිෂ්ඨාන ශීලී ගත කරගන්න. කවදා හරි අරමුණක් තියාගෙන වැඩක් පටන් ගත්තොත් මොකද වෙන්නේ? ටික ටික ඒකට හුරු වෙනවා. නැත්තම් පින්නත්නි කවදා මේ සංසාරෙන් ගොඩ යන්නද? කවදා ඕකෙන් මිදෙන්නද? මිනිස්සු වෙලා ඉපදෙන්නේ සංසාරේ හරි කලාතුරකින්. ආවට ගියාට මිනිස්සු වෙලා උපදින්නේ. දැන් එහෙනම් මොකද්ද කරන්න ඕන? මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් හොඳට වැඩ ගන්න. කොහොමද වැඩ ගන්න? පළවෙනි එක වාචාය සංවරෝ සාදු. හොඳට කට පරිස්සම් කරගන්න. උපදින සේරටම කතා කරන්න පුළුවන්ද? මම මේ විශේෂයෙන්ම තරුණ තරුණියන්ට කියන්නේ හැමදාම කතා කරන්න බෑ. උපදින සේරටම ඇවිදින්න පුළුවන්? උපදින සේරටම කන් ඇහෙනවද? දැන් මේ අම්මලා තාත්තලා කොච්චර වාග්යවන්තද? ඇස් දෙක පේනවනේ. කන් දෙක ඇහෙනවනේ. කතා කරන්න පුළුවන්නේ. ඇවිදින්න පුළුවන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? ඕකෙන් හොඳට වැඩ ගන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. අර මතකද පහුගිය දවස්වල කුලියා පිටියේ පාසල් වෑන් එකක් හැප්පුණා. එහි අපේ පැත්තේ ළමයි උදේට ඉස්කෝලේ යවන්නේ ඉඹලා කවලා බෝලනේ. එහෙම යවපු ළමයි මග හැප්පෙනකොට පොඩි දුව තියාගෙන අම්මා ඉස්පිරිතාලේ. තාත්තා මෝචරියට යනවා මොකටද? ලොකු දුව ගන්න. නංගි දන්නේ අක්කා මැරිලා කියලා. මොකක්ද මේකේ වෙන්නේ නැත්තේ? මොකක්ද මේකේ බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන්? දවසට දුරකථන නැමතුම් කොහොමද 200ක් එනවනේ. 10කට විතර මම ප්‍රතිචාර දෙනවා. ඔය එන කෝල් වලට උත්තර දෙන්න ගියොත් එහෙම මට හැන්දෑවේ බණ කියන්න හම්බෙන්නේ නැහැ.
ඒ ඇමතුමකට ප්‍රතිචාර දීපුවාම පහුගිය දවස්වල එක අම්මා කෙනෙක් අරගෙන කියනවා මම මේ පැහැදිලි කරන්න ඇත්තන්ට මේකේ තියෙන අවිනිශ්චිත භාවය. අර මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනව නේද? මේ පැතිවල බොනවද නැහැ? නෑ ඇත්තටම යහන්. බොහෝ පැතිවල බොනවා ඒකයි. මිනිස්සු හරි ම්ලේච්ඡ විදිහට හැසිරෙනවා. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ ළමයා ඉපදිලා දැන් ඇවිල්ලා දවස් 12ක් විතර ඉපදෙච්ච දවසේ කෝල් එකක් ආවලු ඉස්පිරිතාලේ ඉන්නකොට පිට රටින් පණිවිඩයක් කියලා මහත්තයා අරාබියේ ඒ ඇමතුම මොකක් වෙන්න ඇද්ද මහත්තයා හැප්පිලා මැරිලා මේකේ හැටි මේකේ ස්වභාවය මේකේ තත්ත්වය එහෙම වෙන්නේ නැද්ද මම මේ ඍණ අසුභයක් කියනව නෙමෙයි මූණ දෙන්න ඕන යථාර්ථය මේ යථාර්ථයට මූණ දෙන්න නම් අපිට හොඳ පිරිසක් ඉන්න ඕන මේක තේරුම් ගන්න හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන අපේ බෝධිසත්වයන්ට අන්තිමේට සසර කලකිරුණේ මොනවා දැකලාද සතර පෙර නිමිති දැකලා නෙමෙයිද ලෙඩෙක් මහල්ලේ මලමිනියක් පැවිදිරුවා උයන් කෙලියට යනකොට අර චන්න ඇමතිත් එක්කනේ දකින්නවා පින්නතුනේ මේ ලෙඩෙක් ඉන්නවා චන්නගෙන් අහනවා කවුද චන්න මොකද්ද කියන්නේ ඔය තමයි අපිට වෙන්න තියෙන දේ මේක තේරුම් ගන්න නෑනේ මේ ජීවිතේ දවසින් දවස මොකේටද ඔය තල්ලු වෙන්නේ ජරාවට නෙමෙයිද ව්‍යාධියට නෙමෙයිද දවසින් දවස කිට්ටු වෙන්නේ මරණයට ආපස්සට එමක් නැහැ අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නේ බණ කියනකොට මං මැරෙන්නත් පුළුවන් අහනකොට ඔය ඇත්ත මැරෙන්නත් පුළුවන් මේක හොද්දට තේරුම් ගන්න හෙට ඉඳන් මගේ පළවෙනි අවවාදය තමයි තෝ කියලාවත් කතා කරන්න එපා කාටවත් පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක මම මේ දෙමව්පියන්ට කියන්නේ තරුණ තරුණියන්ට කියන්නේ දරුවන්ට කියන්නේ මොකක්ද අම්මේ තාත්තේ දුවේ පුතේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා බැරි වේද ඔහොම කතා නොකර ඉන්න ජීවිතේ කවදා හරි පොඩි අකුසල් ටිකෙන් හරි වළකින්න ඕන මොකේද ලෙඩෙක් දැක්කහම මේක තමයි මේ ජරා ධර්මය මේක තමයි ව්‍යාධි ධර්මය කියලා අපේ බෝධිසත්වයන්ට හිතෙන්න සංසාරේ කොච්චරෝක ප්‍රගුණ කරන්නට ඇද්ද චන්න තමයි පෙන්වන්නේ මේක තමයි ස්වභාවය කියලා අපිට චන්නලා ඉන්න ඕනේ නැද්ද චන්නලා ඉන්න ඕනේ මොකේටද මේක ඇත්ත පෙන්වන්න දැන් මම ඔය කියනකොට හදවතට තට්ටුවක් දාලා බලන්න අපිට එහෙම චන්නලා ඉන්නවද මේක වැරදි මේක හරි කියලා කියන්නේ චන්න පෙන්නපු හින්දා තමයි
චන්න සංසාරේ කොච්චර බෝධිසත්වයොත් එක්ක එකට ඉන්නද? දැන් බලන්න ඔය බෝධිසත්වයන්ගේ සංසාරෙම බිරිඳ කවුද? යශෝදරානේ. බුදු වෙන්න ශක්තියක් උනේ කවුද? බිරිඳ. මේ දෙන්න එකට පතන්න ඇති. දෙන්න එකට ප්‍රාර්ථනා කරන්න ඇති. මොකක්ද? නිවන් දකින්නකම් මේ ගමන එකටම යමු කියලා. දැන් මේ අම්මලා පතනවද දැන් බැඳලා ඉන්න තාත්තලා මට මතු මත්තේ මහම්බයන් කියලා? හතුරෙකුටවත් එපා කියයි. මේ තාත්තලා පතනවද දැන් බැඳලා ඉන්න අම්මා මගේ බිරිඳ මට නිවන් දකින්නකම්ම ಜಾති ಜಾතිත් ලැබියන් කියලා? අතහොත් කියයි හම්දුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. එහෙම කලකිරීමකින් සසර ගනුදෙනුව ඉවර කරන්න බෑ සුබවාදී විදිහට. එහෙනම් දැන් හෙට ඉඳන් මොකද්ද තියෙන්න ඕන? අම්මගේ තාත්තගේ හොඳ ලෙන්ගතුකමක් තියෙන්න ඕන. අම්මගේ තාත්තගේ හොඳ බැඳීමක් තියෙන්න ඕන. ඒ බැඳීම නැත්තම් ඕක කරන්න බෑ. ඒ බැඳීම නැත්තම් මේ පැතිවල නම් කුණු හරපෙන් බයින්න නැතුව ඇති ගෙවල් වල. ඕ මේ අම්මලා තේරෙම ඇති හැටි කුණු හරපෙන් බැනුම් අහලා ඇති. කාගෙන්ද? තාත්තලාගේ. මොන කුණු හරපද ගුටි කාලා ඇති එමටම. තඩි ගහනවානේ පොඩ්ඩ බැරි වෙච්ච ගම. මතක තියාගන්න. සිද්ධාර්ථලා වගේ පිරිමි හම්බෙන්නේ කාටද? අපිට හම්බෙන්නේ නැහැ හොඳේ. අම්මලට මම මේ කියන්නේ. සිද්ධාර්ථලා වගේ පිරිමි හම්බෙන්නේ යශෝදරාලා වගේ බිරින්දෑවරුන්ට. යශෝදරාලා වගේ බිරින්දෑවරු හම්බෙන්නේ කාටද? සිද්ධාර්ථලා වගේ පිරිමින්ට. ඔය හන්දෑවට අර මේ පැතිවල බොන්න නැති හින්දා ගැටලුවක් නැහැ. ඔය කෙලලා ඉන්නකොට යශෝදරාලා වගේ බිරින්දෑවරු හම්බෙන මතක තියාගන්න. සසර ගනුදෙනුව එකට කරන්න ඕන එක. ඒකට හොඳ ප්‍රාර්ථනා තියෙන්න ඕන. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට අද ඉඳන් හෙට ඉඳන් මේක ගෙදරින් පටන් ගමු. අපේ අවුරුදු 18 20 පැනපු දරුවන්ට අපිරිය වෙලා ඉන්න දෙමව්පියෝ. ඇයි ඒ? සමහර අම්මලා කියනෝ නේද තොපි හැදුවට වඩා හොඳයි. එහෙම කියනෝ නේද? සංසාරේ කවදාවත් එහෙම කියන්න එපා. ලෙයින් මසින් ජාතක කරපු දරුවෙකුට කොහොමද කුණුහරුපෙන් බණින්නේ? මේ පැතිවල නම් බයින් නැතුව ඇති. නෑ බොහෝ පැතිවල බයිනෝ. ඒකයි මං කියන්නේ. කාටද? මේ තමන්ගේ දරුවන්ට කුණුහරුපෙන් බයිනෝ. කවුද බයින්නේ? දෙමව්පියෝ. කවදාවත් එහෙම බයින්න එපා. ජීවිතේ පුරුදු වෙන්න ඕන අම්මයි තාත්තයි දරුවෝ ටිකයි එක්ක 4-5 දෙනයිනේ ගෙදර ඉන්නේ. ඕ ගනුදෙනුව බේරගන්න බැරුව නෙමෙයිද? මේ අම්මලාට තාත්තලාට වැඩිපුරම කේන්ති යන්නේ කොහේ ඉන්නකොටද? ගෙදර ඉන්නකොටද ඔය පාරවල් දිහා ඉන්නකොටද? නිකන් කියුම් බලන්න. ගෙදර ඉන්නකොට නෙමෙයිද? මේ සිල් ගන්නවන්නේ මේ පන්සලේ. පන්සලේ තියෙන සංවරකම ගෙදර තියෙනවද? ඔය තියෙන නිමිච්චකම මොකටද මේ පිටට සංවරකම් පෙන්වන්නේ? නේ ඔය බලන්න හෝ තියෙන හැදියාව බැරි වේද ඕක ගෙදර තියාගන්න?
මොකද්ද? හැම වෙලේම අපි බලනවා උත්සාහ කරනවා පිටට බූස් පැටවුවාගේ ඉඳලා හැම එකක්ම කලත්තන්නේ කොහෙද? ගෙදර ඉන්නකොට ලේ ටිකත් එක්ක පිච්චිච්ච ගමන් නෙමෙයි තියෙන්නේ. අපිරිය වෙලාන්නේ ගෙවල් වල ඉන්නේ. ඒ වුණාට සතුටින් ඉන්න ඕන තන හරි දුකෙන් ඔය ඇත්තෝ ඉන්නවා. අය පන්සලේ යමුතුවෙන් සංවරකම් ඕනේ. පන්සලේ කාටවත් උස්සහඬින් කතා කරනවද? දැන් ගණ්ඩාරු කුල්ලගාමේ ඉඳන් අපි හිතමු දානේ ගෙනාවා කියලා. ඔය අම්මා පත්තු කරනවා පහන් වැටේ පහන්. තාත්තා දංගේ ගාමේ ඉඳන් අම්මට එන්න කියනවා. බෙරිහන් දෙනවද කවදාවත්? ඕක ගෙදර වුණා නම් වෙන්නේ. මම මේ හෙට ඉඳන් සිල් ගන්න කියනවනේ මේ ගෙවල් ගානේ. අපේ අම්මලා අහනවා නේද තාත්තලාගෙන් කෑවද කියලා අහනවනේ. එතකොට කොහොමද මේ පැතිවල උත්තර දෙන්නේ? එක්කෝ කෑවා නැත්තම් නෑ කියලානේ කියන්නේ. බොහෝ පැතිවල කියන්නේ එහෙම අහපුවම තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න. උත්තර දෙන විදිය අවුරුදු 18 20 ළමයෙකුට කියන්නකෝ පුතේ කණ්ඩ කියලා 3 පාරකට විතර වැඩි. අරක පොළවේ අඩි හප්පනවට අඩේ හිටු මං කන්නම් කියලා කියන්නේ. ළමයෙකුට කණ්ඩ කියලා කියන්න බෑ මර්ධම උපයෝ කණ්ඩ වෙනවා. කාගේද මේ වැරද්ද? කෙනෙකුට හැදෙන්න බලපානවා ආර්යයි පරිසරය. ඒ ආර්ය පරිසරේ හැදිච්ච විදිය තමයි ඔය. බඩේ ඉන්න දා ඉඳන් අහලා තියෙන්නේ කුණුහරුප. එක කොල්ලෙක් මට කියනවා හාමුදුරනේ අරක මරන්න හිතලලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. ඇයි? හාමුදුරනේ දන්න කාලේ ඉඳන් බීලා ඇවිල්ලා අම්මට තඩි ගහනවා. අර මේ පැත්තේ බොන්න නැති හින්දා ඔය කට්ටියට ඒව හුරු නැතුව ඇති වැඩි. දන්න කාලේ ඉඳන් අපේ අම්මට කුණුහරුපෙන් බයිනවා. තරුණ දරුවෝ දැන් හදවතට තට්ටුවක් දාලා බලන්න. මම කී පාරක් අපේ තාත්තට ගහන්න ගිහින් තියනවද කියලා. කී පාරක් තාත්තා තල්ලු දාලා තියනවද කියලා. මේ පැතිවල නම් එහෙම නැති වෙති සමහර විට. මම මේ කියන ඒවා හුරු නැත්තම් සමා වෙන්න ඕන හොඳේ. හාමුදුරනේ අපේ පැතිවම නෑ කියලා. තරුණ දරුවන්ට මම මේ කියන්නේ අප්‍රමාණ කරුණාවෙන් කියන්නේ හොඳේ. මීට වඩා දරුණු පෞල් පසුබිම් තිබ්බේවත් තිබ්බා. ඒවට අපි මොකද කරේ? හරි හොඳට හැදුවා. හදපු විදිහ කියලා දීලා යන්නම්. පින්නත් මේවා හදාගන්න නැතුව නම් ඔය චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් තේරුමක් නැහැ හොඳේ. ඔය නිකන් ඔට්ටු වෙලා අතෙන්ට ගල් දෙන්න යනවා මෙතෙන්ට ගල් දෙන්න යනවා. නේ එහෙම තේරුමක් නැහැ. දැන් මේ බණහල යනකොට කොල්ල ගංජා ගහලා ඇවිල්ලා ගෙදර පිස්සු ගෙලිනවනේ. මේ පැතිවල ගංජා ගහනවද නැහැ? නැ බොහෝ පැතිවල තරුණයෝ මද්ද්‍රව්‍යවලට බැහැලා ඉන්නේ. මේ පොඩි පැටව අවුරුදු 17 18 පාන් භාගයක්වත් කා ගන්න පණ නැහැ. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. පස් හරි කමන්නේ කනවනේ වදිනවනම්. මේ ඔය පෙති බොනවා. මේ හරි මේක පිළිකාවක්. ප්‍රබුද්ධ දරුවෝ නේ. කාගේද වැරද්ද? අම්මගේ තාත්තගේ. මං දරුවන්ටමයි මේ කියන්නේ. මේක අද ඉඳන් හෙට ඉඳන් කරන්න ඕන.
මතක තියාගන්න ආදරණීය දරුවනේ, හදවතට තට්ටුවක් දාලා බලන්න කවද්ද තාත්තගේ සරමක් ෂර්ට් එකක් හේතුවේ කියලා. මේ පැතිවල නම් හොදනවත් ඇති කොල්ලෝ කිව්වට අම්මගේ තාත්තගේ රෙදි. මොන පිස්සුද මේ අවුරුදු 25ක් පැහිච්ච ඊලන්දාරින්ගේ රෙදි හොදන්නේ අදමෝපියෝනේ. දරුවෝ අනේක වාරයක් කල්පනා කරන්න හෙට ඉඳන් පටන් ගන්න. මොකද්ද? දෙමව්පියන්ට හොඳට සලකන්න ඕනේ. අම්මගේ තාත්තට උදව් කරන්න. රෙදි පිළි ටික සකස් කරලා දෙන්න. තරුණේ කියනවා කතා කරලා ඔය මම මෙව කියලා තියනවද කොහෙද කලින්? අනේ අද උදේ දේශනාවේදී සිහිපත් කරේ. හාමුදුරුවනේ අපේ අම්මයි තාත්තයි කතා බහ කරන්නේ මෙහෙත් ඇති ඕන තරම්. හාමුදුරුවන්ගේ බණක් දැම්ම දවසක් ගෙදරක. ඒ බණ අහන්න හිතුණ හැමදාම දාන්න පටන් ගත්තා කිව්වා. මොකද්ද? ඔය මං කොහරි කිව්ව බණ. ඒ එකක කියනවා අද ඉතින් මං වල්ගම හදලා යන්නේ හොඳේ. මේ ඒ හදපු වඩපු අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න මම මේ කියන්නේ. ඒකයි මං කිව්වේ බොරුවට නම් අහන්න එපා, පව් සිද්ධ වෙනවා. හාමුදුරුවෝ එක බණක කියනවා කිව්වා අර මං කියනවා බින්නදුනේ උදේට බුදුහාමුදුරුවන්ට පැම් පූජාව තියන්න කියලා. මේ බණම දාලා තියෙනකොට තාත්තා නැගිට්ටලු දවසක් පාන්දර 4ට විතර. නැගිටලා අර ලොකු වීදුරුවකට පැන් එකක් තියලා සතියක් විතර තාත්තා මේක තියනවලු. අර බණ බලන්නකො වෙන්නතුනේ ධර්මයේ ගුණ කියන තැන කියනවනේ සම්දිට්ඨිකෝ කියලානේ. ධර්මයේ ගුණ කොහොමද? සාන්දෘෂ්ටිකයි. සති දෙකක් විතර තියෙනකොට අම්මා නැගිට්ටලු තාත්තට කලින්. නැගිටලා මොකද කරන්නේ? වීදුරුවක් හොදලා අරකට වතුර ටිකක් දාලා අර මේසෙ උඩින් තියලා බුදිය ගත්තලු. මොකටද? අපේ අම්මලා කරන්න ඕන දැන් මේක හෙට ඉඳන් තාත්තට පූජා කරන්න. ටිකක් හරි ගියේ නැද්ද? මෙලෙක්කුන් නැද්ද ටිකක්? ටිකක් හරි ගියා. දැන් මම මේ කියන්නේ ගෙවල් වල ඉන්න තරුණ දරුවන්ට හෙට ඉඳන් මොකද කරන්න ඕන නැගිටලා? නැගිටපු ගමන් බුදුහාමුදුරන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. ඔක බැරි වෙයිද කරගන්න? පිං සිද්ධ වෙන්නේ නැද්ද? උදේ පාන්දර මගේ බුදුහාමුදුරන්ට පැන් ටික පූජා කරනවනේ. පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බලාගෙන ඉන්නේ. කවුද මේ උදේ පාන්දර බුදුහාමුදුරන්ට පැන් පූජාව තියන්නේ? අය අමුතුවෙන් ගාථා කියන්න ඕනද? නෑ, ඕක කරන්න. අම්මා වතුර වීදුරුව හොදලා තියෙනවා, තාත්තා පැන් එක තියෙනවා. දෙන්න තව කතා නෑ. ඒ දේශනාවෙම සඳහන් කරනවා, මම මේ කියන්නේ මම මේ කතන්දරේ කලින් කියලා තියෙනවා කරන්න ඕන විදිහ මේකේ ප්‍රතිඵලයක් දැනගත්ත පහුගිය දවස්වල. ප්‍රතිඵලය කියන්නේ අර පීරිසියකට හරි දානේ ටිකක් පූජා කරන්න කියලා. පීරිසි කියන්නේ මෙව්වට හොඳයි. ඕකට බත් හැඳි භාගයක් විතර දාලා මොනා හරි උයනවනේ ගෙවල් වල උදේට මොනා හරි උයනවනේ. දවසක් අම්මා පැහෙන හොද්දෙන් ගෙනල්ලා දාලා
මේසේ උඩින් තියලා ගියාලු. මොකටද? තාත්තා ගෙන් එළියට බහින්න කලින් අරක පූජා කරන්න. හාමුදුරුවනේ සති 3ක් එකම බණ ගෙදර දාන්නේ කිව්වා. සති 3ක්. ඇයි මේ එකම දාන්නේ? අර තාත්තට අම්මට දැන් මෙව දැනගන්න එපේ මේක මෙහෙම කරන්නේ කියලා. තාත්තා අරක දැකලා තියලා වැඳලා ගියාලු. දැන් ටිකක් හරි ගියේ නැද්ද අරට වැඩි? කොල්ලට හිතුණලු අර කියන විදිහට බුදුන් වඳින්න ඕන කියලා. මම මේ කියන ඒවාට තුට්ටුවක්වත් යන්නේ නැහැ හොඳේ. ඔය බය වෙන්න එපා. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. හෙට ඉඳන් පටන් ගන්න වරු 3න් කෙසේ වෙතත් සති 3න් හරියනවා. ඔය අපි කියනවනේ හැන්දෑවට ගෙදර බුදුන් වඳින්න කියලා. දැන් මම මේ කියනකොට අපේ තාත්තලා හදවතට තට්ටුවක් දාලා බලන්න ඕන මොකද්ද? මම ගෙදර වඳිනවද නැද්ද කියලා. බොණ්ඩ ඕන නම් බිව්වට කමක් නැහැ අර බුදුන් වැඳලා ගිහිල්ලා. කොල්ලා කියනවා මේ වගකීම තියෙන්නේ දරුවන්ට හොඳේ තරුණයන්ට තියෙන. දැන් අර ගෙදර කවුද වැඩේ පටන් ගත්තේ? තරුණයා තමයි බණ ටික දාලා වැඩේ පටන් ගත්තේ. කොල්ලා කියනවා හාමුදුරනේ මහ දෙයක් තිබෙන්නේ මල් ටිකක් විතරයි. මේ තාත්තට කිව්වලු වඳින්න දෙන්න කියලා. තාත්තාව බලන්න දේශනාවේ පැහැදිලි කරනවා උදේටයි හවසටයි අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳින්න. කාටද මම මේ කියන්නේ? දෙමව්පියෝ ඉන්න දරුවන්ට කියන්නේ. දැන් මම මේක කියනකොට ඇත්තෝ හිතන්න ඕන මොකද්ද? මගේ ගෙදර අම්මයි තාත්තයි ඉන්නවා. මම වඳින්න ඕන. බැරිකමද නොකරනකමද පුතේ? නොකරන ගමනේ. මගේ ලේන් මසින් හැදුණු දරුවා අපි මේ රටවල් හදන්න ඔට්ටු වෙන්න ඕනේ නැහැ හොඳේ. ඔය සමිති සමාගම් පිහිටාගෙන මේ බස් පිටින් අරන් අනුරාධපුරේ යන්න ඕනද මේ ටික කරන්න? මේ ගෙදර කරන්න තියෙන්නේ. මගේ ලේන් මසින් හැදුණු දරුවා මගේ කකුල් දෙක අල්ලලා වඳිනකොට ඒ අම්මට නිකම්ම ඔළුව අත ගෑවෙනවා. එහෙම වෙන්නේ නැද්ද? අරගෙන මූණ ඉඹින්නේ නැද්ද? නලල ඉඹින්නේ නැද්ද? ඕකනේ වෙන්න ඕනේ. කොල්ලට හිතුණලු නිකමට තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳින්න ඕනේ. අයියා රහඳුරු බණට කියනවනේ කරලා බලන්න කියලා. කකුල් දෙක අල්ලලා වැන්දලු. කොල්ලට තේරුණාලු තාත්තා අඬනවා කියලා. එක්කි ගහලා අඬන්න පටන් ගත්තලු පින්නතුනේ. කොල්ල නැගිටිනකොට මට ඉතින් මෙතන තාත්තලා හිටියානම් හොඳයි. තාත්තා කොල්ලගේ මූණ අරගෙන පපුවට තියාගෙන අඬන්න පටන් ගත්තලු. අම්මට බලාගෙන ඉන්න පුළුවන්ද තාත්තයි පුතයි අඬනකොට? අම්මා වෙනම අඬනවලු. තුන් දෙනා බදාගෙන ගෙදර ඇඬවලු. ඊට පස්සේ කොල්ලා කිව්වා හාමුදුරුවනේ අවුරුදු 21කටම තාත්තා කියලා හැඟීම දැනෙච්ච එකම දවස කියලා. ඔයත් හිතනවා දායේ ගෙදර කුණු හරපයක්වත් කියයි කියලා. ඔයත් හිතනවා දායේ ගෙදර තෝ කියලාවත් කතා කරයිද? අය ප්‍රශ්න නැහැ. අය ගැටලු නැහැ. සියල්ල ඉවරයි. දැන් මට කියන්න මොකක්ද මම මේ කියපුවාගේ තිබ්බ ගැඹුර? මොකක් හරි මේකේ තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා.
අප්‍රමාණ කරුණාවෙන් දේශනා කරන්නේ දරුවන්ටයි දෙමව්පියන්ටයි හෙට ඉඳන් කරන්න. හෙට උදේ ගෙදරින් එළියට බහින්න කලින් කකුල් දෙක අත ගාලා වඳින්න කාගේද? අම්මගේ තාත්තගේ. කිරි ඉතුරුව වගේ හරියනවා. අම්මට තාත්තට වඳින්නේ අර යකඩ ගොඩවල් වලට වඳිනවනේ. ඉඹින්නත් බයිසිකල් ගිලී කියලා හිතනවා පින්නතුන වෙලාවකට. අර පෙට්‍රල් ටැංකියේ ඉඹිනවනේ අනේ ගොංකම. මොකටද ඉන්දියන් පාකිස්තාන යකඩ වලට ඉඹින්නේ? ස්ටීරියන් එක බදා ගන්නවා. අම්මයි තාත්තයි. අර ගෙදර පැත්තක ඉන්නවා. දෙවිවරු වගේ ආශිර්වාද ගන්න පුළුවන් දෙන්නෙක් ඉන්නකොට කොහෙවත් නැති යකඩ ගොඩවල් නිබිනෝ. තේරුමක් නැති තියෙන වැඩ නෙමෙයි. ඒ හින්දා හෙට ඉඳන් ගෙවල් වල අම්මයි තාත්තයි දරුවෝ යොමයින්ට කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මං ඔය කියපු විදිහට ඉන්න. ගෙදර මේ ටික හදාගත්තට පස්සේ අය ප්‍රශ්න නැහැ. අය ගැටලු නැහැ. ඊට පස්සේ පුරුදු වෙන්න ඕනේ ඒවා ටිකක් තියෙනවා. ජීවිතේ ටික ටික අර මේ පැතිවල දඩබ්බරකමත් වැඩි හින්දා මෙව කියන්නේ. හෙට ඉඳන් දරුවනේ අම්මේ තාත්තේ අදිෂ්ඨාන කරන්න. මනුස්සෙක් දැක්කහම hina වෙන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍ය ආත්මය තුල විතරයි. මම මේකත් කියන්න ඕන. වැඩිපුරම මගේ බණ අහන්නේ දකුණේ මිනිස්සු. නොවැම්බර් මාසේ 14 ගමනක් දකුණට එන්න ඕන. 14 ගමන මේ පොලිමටම තියෙනවා. දැන් මේක ඉවර වෙලා ගිහිල්ලා බණක් තියෙනවා රෑ 9ට. කමරුපිටිය හෝටලයක හොයාගෙන ගියා. ඒ හින්දා හරි ලෙන්ගතුකමෙන් මේ කියන්නේ. මිනිස්සෙක් එක්ක කතා බහ කරනකොට ඉවසන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මනුෂ්‍යාත්මෙ විතරයි. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? hina වෙනවා කතා කරනවා. කණ්ඩ පයින්නව නෙමෙයි. කණ්ඩ පයින් එක බල්ලොන්ගේ වැඩ. අපි මොකටද බලු වැඩ කරන්නේ? පැහැදිලිද මං කියන්නේ? හික්මෙන්න පුළුවන් නිමෙන්න පුළුවන් මොන ආත්මෙද? ඉතින් මොකටද ඔය සත්තු වගේ හැසිරෙන්න උත්සාහ කරන්නේ? සතෙක් තව සතෙකුට බය නෙමෙයිද ඉන්නේ? එහෙම නෙමෙයිද? සතෙක් බය නැති තව මොන සතෙක්ද ඉන්නේ? සතෙක් හැම සතෙකුටම බයයි. ඔව්ව කරන්න තිරිසන් ලෝක ඕන තරම් තියෙනවා. මෙහෙ කලබල වෙන්න ඕනේ නැහැ. එව්වට නොයා ඉන්න බලන්න. මිනිස්සු කියනවා නේද ඔය හාමුදුරුවනේ පවුනන් තමයි කරන්න දෙයක් නැහැ කියලා. එහෙම කියනවනේ. අපිටත් මොකද්ද කියන්න තියෙන්නේ? පව් තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. කල්ප ගානකින් මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. ඒකයි මේ දේශනා කරන්නේ. කල්ප ගානක් යනකම් තිරිසන් ලෝකෙන් මිදෙන්න බැරි වෙයි පින්නතුනේ. නිකමටවත් හිතිලා නැද්ද? අර ගෙදර ඉන්න බල්ලෝ ඇති කරනවනේ බොහෝ දෙනෙක්. අපි බත් එක කනකොට බල්ලෝ මොකද කරන්නේ? ළඟට ඇවිල්ලා උට්ටු වෙන්නේ නැද්ද? හොඳ මස් කෑල්ලක් මාළු කෑල්ලක් කනලා දානවද?
හොඳට පොඩි කරලා කට්ට බේරලා විසිකනවා මිසක් මොන දුකක් විඳින්න ඕනද තිරිසන් ලෝකේ බත් ටිකක් කන්න. මොන දුකක් විඳින්න ඕනද තිරිසන් ලෝකේ වතුර ටිකක් බොන්න. එහෙම නිකමටවත් හිතිලා නැද්ද? දැකලා තියෙනවද අර කන් කඩාගෙන කුණු වෙලා යන බල්ලෝ ගහ එලවන්නේ නැද්ද? කවුද බල්ලෝ වෙලා උපදින්නේ? අර මේ පැතිවල තින්නද උදේට දැක්කහම මූණක් කටක් බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු. ඔයත්තන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා වායි කියලා. එහෙම වෙන්නේ අර අතිමාන්නෝ කුකුරු මාන්නකාරයෝ මුහුන් වෙලා දුපදින්නේ. බල්ලෝ වෙලා. හැම කෙනෙකුටම ප්‍රියශීලී වෙන්න. හැම කෙනෙක් දැක්කහම හිතක් පිරෙන්න කතා කරන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් නම් රිද්දන්න එපා. ඇත්ත මෙහෙම කියනකොට ගියයි හාමුදුරනේ උන් එක්ක පහදන්න බෑනේ කියලා. තව හිතන ඇති අපි කට වහගෙන හිටපුවාම ඇඟේ නගින්න එනවා කියලා. සත්පුරුෂකම් ඇති කරගන්න ඕන කවුරු ගාවද? අපි හදනවනේ හැම වෙලේම අනුන් සත්පුරුෂෝ කරන්න. අපිට අනුන් හදන්න පුළුවන්. අර මාතා යත නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ. අම්මලා දරුවෝ හදන්නේ කොහොමද? තුට්ටුවක දෙයක් බලාගෙන නෙමෙයිනේ. අනේකට උදව් කරන්න. මෙහෙම කියනකොට ඇත්තෝ කියයි එවුන්ට කෙරුවට වැඩක් නැහැ කියලා. කරන නොකරන එක ආපහු එක යත්තන්ගේ වැඩ. අපේ වැඩේ වෙන්න ඕන මොකද්ද? අපේ සත්පුරුෂකම නැති කරගන්න නැතුව තියාගන්න. අනේකගේ ප්‍රතිඋපකාරය අනේකගේ ප්‍රතිචාරය ඒක දිගපළල අපිට කියන්න බෑ. අපේ තියෙන්න ඕනේ ගුණවත්. ඔය බුදුහාමුදුරුවෝ වඩිනවා වේලුද්දාරාජ සූත්‍රය පැහැදිලි කරන්නේ වේලුද්දාරාජ ගමට. ගමේ බමුණු අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ අපිට ලොකු බණ තේරෙන්නේ නැහැ. තේරෙන විදිහට මොකක් හරි කියන්න. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? බොහොම පොඩි කාරණයක්. අපිට වෙනවට අකමැති දේවල් තියෙනවනේ. අනුන්ට නොකර ඉන්නලු. අපි කැමතිද අපිට කවුරුවත් බනිනවට? අර මේ පැතිවල ගතු කේලම් කියනවද නැතුව ඇති මං හිතන්නේ. පද හදනෙව්ව හැම. එක දෙක කරලා කියනවනේ සමහර තැන්වල. මොන දෙකද දීග ඇරෙන්න ගිනි තියනවා සමහරු. වැත්තන්ට මතක් නැති අපේ අහවල්ලු ආයි කියලා. මතක තියාගන්න. මේ කන හැම වෙලේම හරි කැමති මොකේද? දැන් අල්ලපු ගෙදර බණක් දාලා තියෙනවා කියමුකෝ. හොඳට පිරිත් ටිකක් එහෙම සද්දෙට දාලා තියෙනවා. අපි ටීවී බල ඉන්නවා. ජාතිවත් ඔය ටීවී ඕෆ් කරලා අර කහනවද? වීදුරු දෙකක් එහෙම බිදෙන සද්දයක් ඇහෙලා කුණු හර පැහෙන්න ඕන අල්ලපු ගෙදරේ. හක් ගාලා නවත්තන්නේ නැද්ද සේරම ගෙදර සද්ද? නවත්තලා අහගෙන ඉන්නවා. කනට මී පැණිවක් කරනවා ගෙව්වා. වැඩිපුරම රුචි මොකේද? මේක කොහොමද මන් තේරෙන්න කියන්නේ? අමුතුවෙන් ඉතින් ඕක තමයි තේරෙන්න කියන්නේ ගෙවල් වල කරන එක. මහ දෙයක් ඕනේ. මේ කාගේ හරි දැන් ඔය ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන. බලාගෙන කියනකොට මේ හොඳේ.
සද්දට එන්න ඕන. බලන්නේ නැද්ද චච්චොක් ගාලා පැත්ත? දැන් කාටද මේ මල පැන්නේ? ෆෝන් එකේ අයිතිකාරයාටද පිට මිනිස්සුන්ටද? වැඩිපුරම කුලප්පු වෙන්නේ මොකේද? අර කාටවත් කෝල් එකක් එන්නේ මෙහෙ තමයි කේන්ති ගන්න. නැද්ද? බල්ල උඩු පුරනවාද මේ පැතිවල? නෑ රැළේ යන කාලෙට එහෙම තඩි ගහන්න හිතනවනේ අර ගෙවල් ගාවට ඇවිල්ලා රෑ දෙකොට හරි උඩු පුරනකොට. අපේ තාත්තලා හොඳ පද කියාගෙන නැගිටින්නේ එතකොට. මරනවා වුණොත් එහෙම. බල්ලෝ බුරන්න නැතුව කතා කරන්නද? බල්ලෙක් බිරුවක් කුණුහරුප කියන්නේ කවුද? හරි බල්ලෝ බුරනවා මේ කුණුහරුප කියනවා. පව් පිරෙන්නේ බල්ලොන්ටද? මොකටද බල්ලෝ බුරන එකටත් කුණුහරුප කියන්නේ? පුරුදු වෙන්න. කවදාවත් එහෙම වෙන්න එපා. මේ කන හරි කැමති තමයි අනුන්ගේ දේවල් අහන්න. කන හරි කැමති ගතු කේලම් අහන්න. ඒවට ටික ටික කන ඒවා අහන එක අප්‍රිය කරන්න. අනුන්ගේ දේවල් මොකටද කියලා බැහැර කරන්න. හැබැයි අනුන්ගේ විපතට මොකද්ද කරන්න ඕන? නිතැතිම්ම පිහිට වෙන්න. මනුස්සයෙකුට දෙන්න පුළුවන් දෙයකට තියෙන්නේ ඇල්ලතුරු වීදුරුවක තරමින් දෙයක් නම් ඒක බොහොම ඕනෑකමින් දෙන්න. දැන් ඔයත්ෝ කියනෝ නේද ඒ හැටි අපිට දෙන්න නෑ කියලා. මම මේක කියන්නේ. දැන් ඔය අපේ අම්මලා තාත්තලා ගෙවල් වල කොච්චර පිං සිද්ධ කරගන්නවද? ඔය උයන එකම මදිද? කොහොමද බත් මුට්ටි 30 40000ක් වෙනවනේ අවුරුදු 40ක් 50ක් යනකොට. ගණන් හදන්නකො අවුරුද්දට 700 ගානේ. මම ඔය දවල්ට ඇරලා කිව්වේ දවල්ට යන්නේ නැහැනේ ගෙවල් වලනේ. ඔය උදේට උපකරණ එහා මෙහා කරලා කන්නේ. දවසට 2 ගානේ බැලුවත් නේ. අවුරුදු 10ට 7000යි 20ට 14000යි. ඔව් 40ට 28000යි එහෙම. කොහොමද 30 40000ක් වෙනව? පිං සිද්ධ වෙන්නේ නැද්ද? උයලා කණ්ඩ දෙන එක. දවසට වේල් කීයක් හිත හොඳින් උයනවද? ඇති හැටි බැන බැන නෙමෙයි දුයන්නේ. කොරන්න දෙයක් නැතිකමට නෙමෙයි දුයන්නේ. අබෝරට උයලවරලා කියනවනේ මෙවුන්ට තම්බනවා ඉවරයක් නැහැ කියලා. ඉතින් කොහොමද පිං සිද්ධ වෙන්නේ? හැම වෙලේම ගෙදර දොර ඉන්නකොට මේවා දරුවන්ටත් දෙන්න ඕන. මනස තමයි මූලික වෙන්න ඕන කරන කියන දෙයට. උදව් කරන එකත් එහෙමයි. බිරිඳට දරුවන්ට ස්වාමියාට අම්මට තාත්තට වතුර ටිකක් හරි මිනිස්සෙකුට දී ගන්න හම්බෙන්නේ මනුෂ්‍යාත්මෙ විතරයි. පැත්තන්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. බත් ටිකක් කාට හරි කණ්ඩ දෙන්න හම්බෙන්නේ මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. ඒ නිසා පින්නතුනේ මේ gedara කරන්න ඕනේවා බොහෝමයක් තියෙනවා. මම දැන් මේ කියපු එකකටවත් රුපියල් 200ක්වත් පියදම් වෙනවද? රුපියලක්වත්. ඊළඟ කාරණය මේ ටික මං විශේෂයෙන් දරුවන්ට මතක් කරන්නේ සිහිපත් කරන්නේ. ගෙවල් වල ඉන්නකොට කවදාවත් අම්මටයි තාත්තටයි කුණුහරුපෙන් බයින්න එපා. කවදාවත් අම්මටයි තාත්තටයි තාතෝ කියලා කතා කරන්න එපා. කවදාවත් අම්මගේ තාත්තගේ හිතක් රිදෙන්න වචනයක් කියන්න එපා. ඔය විදිහට ගෙදර ඉන්න. දැන් මේ පන්සලට දාන්නේ ගේනව නේද මේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගේනව. බොහෝ තැන්වල මාසයකට සැරයයි දාන්නේ ගේන්නේ.
දානේ ගේනකොට කවුද දෙන්නේ? ඔය මේ පැත්තේ එනවා ධම්මයි තාත්තයි දරුවෝ ඉසේරම. අපේ තාත්තලාට කවද්ද මතක අන්තිමේට දරුවොත් එක්ක ඇවිල්ලා බෝමලු ඇමදුවා? එහෙම මතකද? කවද්ද මතක අන්තිමේට දරුවොත් එක්ක ඇවිල්ලා චෛත්‍ය මලු ඇමදුවා? පන්සලට අඩිය තියනකොට මම මේ කාරණේ කියලා ඔය පෞල් කතන්දර ඉවර කරනවා. දරුවන්ට මතක් වෙන්න ඕන මොකද්ද? මේ තෙරුවන් වැඩ ඉන්න භූමිය. එහෙම හිතෙනවද? අම්මා තාත්තා එනකොට දැනිලා තියෙනවද මේ සංසාරේ කල්ප ගානකින් ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්න භූමියක පය තියන්නේ කියලා? එහෙම හිතෙන්න ඕනේ පින්නතුනේ. සංසාරේ කවද මේ මහ පොළවේ වැලිපා ගන්න දාය? ඒක හරියට අපිට හම්බෙන්නේ කල්ප ගානක් යනකම්. සුවිප් එකක් ඇදුනා වගේ ඔය තියෙන්නේ. ඔයත්තන්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැත්තම් දැන් ඔය විදේශ රටවලින් ධර්ම දේශනාවලට ආරාධනා කරනවානේ. ඒ මිනිස්සු එක පැයකට බණක් කියවන්න අපිව වඩම්මන්න කොච්චර ඔට්ටු වෙනවද? දැන් හෙට අනිද්දා රටකට වඩිනවා කතා කරලා කියනවා හාමුදුරුවනේ මාස 2ක් විතර දැන් මොකේටද? ඔයත්තන්ට මොකක්ද එච්චර ඔට්ටු වෙන්න තිබ්බේ? හාමුදුරුවෝ කෝල් එකක් දුන්න මං ආවා. එමිනිස්සු ලක්ෂ 15ක් 20ක් වියදම් කරන්න ඕන මොකටද? හාමුදුරු කෙනෙක් ඉන්නගෙන බණක් අහන්න. මේ පන්සලේ කීයක් වැඩ ඉන්නවද පින්නතුනේ? බුද්ධ වත පිළිවෙත මේ තරුණයන්ට හොඳට කරන්න බැරිද? අපූර්වට පුළුවන්. සංසාරේ පුරාවට පිළිගැනීම ලැබෙනවා මේ පන්සල අමදින එක. ඒකයි මං කිව්වේ දරුවොත් එක්ක පන්සල්ලෙන්ට. ඔය සමහරු ඉන්නව නේද යන තැන පිළිගැනීමට භාජනය වෙනවා. ඔය ඇත්තෝ මේක තේරුම් ගන්න ඕන මම මේ කියන එක. කියනවා මේ හාමුදුරුවනේ අපිව කවුරුත් ගණන් ගන්නෑ කියලා. එහෙම කියන්නේ අපිව කවුරුත් නොසලකා හරිනවා කියලා. නොසලකා හරිනකොට ගණන් ගන්නේ නැති වුණා අර දහපදුරාවේ තියෙන වැඩ කරලා පොරවල් වෙන්න හදනවා. ඊට පස්සේ හිරේ පොලිසි ගානේ ලගිනවා. එහෙම ඕනේ නැහැ. අතපය හතර හොඳට අදටත් ධාතු කරඬුව වඩම්මනකොට නැගිටිනවද නැගිට වෙනවද? දැන් මෙතෙන්ට කරඬුව වඩම්මොත් එහෙම නැගිට වෙන්නේ නැද්ද? භික්ෂුන් වහන්සේලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බණ කියන්න වෙලාවකුත් නැහැ. විනාඩි 50ක් ඉවරයි. භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ ඔච්චර පිළිගැනීමක් මොකද ඔබ වහන්සේට? අදටත් මේ ලෝකේ එකම වෙලාවට එකම තැනකදී පුදුම විදිහේ පූජා ලබන්නේ කවුද? අපේ බුදුහාමුදුරුවෝ. කොච්චර පුද පූජා පවත්වනවද? සමහරු ගරහනව නේද වට? බුදුහාමුදුරුවන්ට විතරක් නෙමෙයි අපිට කොච්චර ගරහනවද? ඔය මටත් හරියට බයිනෝ. මොකේටද? මම අදත් දැක්ක එනකොට ඔය බැනලා දාලා එහෙම බයිනවා පින්නතුනේ මිනිස්සු. අපිටත් බනිනකොට ඔය ඇත්තෝ ගැන කවර කතාවද? අපිට බනින්නේ බන කියන හින්දා. ඔය ඇත්තන්ට බයින්නේ කොරණ වැඩ හින්දා. ඒ හින්දා කම්පා වෙන්න එපා.
බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙච්චර පිළිගන්න හේතුව තමයි දැන් මේ තරුණයෝ සේරම මේවට පෙළඹෙන්න කාලේ හරි. දවසක් මගේ පුතා හිටියා සුසීම මම සංක බෝධිසත්වයෝ සංක බෝධිසත්වයෝන්ගේ පුතා අහනවා සුසීම පැවිදි වෙන්නද කියලා. එකම පුතා මහාන කරන්නේ නැහැ. පැවිදි වෙන්න එපා කියනවා. සුසීම හොරෙන් ගිහිල්ලා මහාන වෙලා පසේ බුදු කෙනෙක් වෙලා පිරිනිවන් පාලා මිනිස්සු ධාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හදනවා. වෙලාව යන හින්දා ඉක්මනට කියන්නේ. තාත්තා පුතා හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහනවා සුසීම කියලා කෙනෙක් දැක්කද? මිනිස්සු කියනවා සුසීම කියලා කෙනෙක් දැක්කේ නෑ. සුසීම කියලා පසේ බුදු කෙනෙක් දැක්කා. ආන්දාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හැදුවා කියලා පෙන්නනවා. බෝධිසත්වෝ තාත්තා ගිහින් මොකද කරන්නේ? අර චෛත්‍යයේ වල් පැලෑටි ගලවලා අඬ සුදු වැලි ඉහලා පැන් කෙන්ඩියක් පූජා කරනවා. ඔච්චරයි. අදට අච්චර පිළිගැනීමක් ලැබෙන්නේ තථාගතයන් වහන්සේට කරපු කුසලය මොකක්ද? ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය මළුව පිරිසිදු කරපු එක පින්නතුනේ. ඇයි ඉතින් මේ තරුණයන්ට මේව කරන්න බැරි? ඇයි ඇවිල්ලා බෝමලු අමදින්න බැරි? හිත පිරිසිදු වෙයි. අද ඉඳන් ගෙදර ගිහිල්ලා අම්මලයි තාත්තලයි දරුවෝයි සේරම මේක මන් දන්නේ ඉතින් කට් කී දෙනෙක් මේක කරයිද කියලා. ඒ වුණාට කමන්නේ කරන්න. හැන්දෑවේ නිදා ගන්නකොට හැමදාම අපි නිදාගන්නේ උදේට මොකක් හරි ඔළුවේ තියාගෙන නෙමෙයිද? හරි පීඩණයෙන් මිනිස්සු ගෙවල් වල ඉන්නේ. මේ ආත්මේ තරහකාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද පෙර කරපු අකුසල් කියලා? මේ ආත්මේ වෛරක්කාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද මම මේ පෙර කරපු පව් කියලා? හැම එකක් තුලදීම එහෙම දකින්න පුරුදු වෙන්න. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සියලු පව් නොකළ යුතුය. සියලු පව්. දැන් මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? හරි දුර්ලභයි. අතිශය දුර්ලභයි. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද අරුමේ? මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්භාවය ලබන එක. ටික ටික පුරුදු වෙන්න. ඔය පීඩාකාරී ජීවිතය තුලදී හැන්දෑවේ නිදා ගන්නකොට බැරි වේද විනාඩි 5ක් විතර මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. විනාඩි 5ක් මම කියනවට කරන්නකෝ. මුළු ලෝකෙටම. දැන් ඔය ඇත්තන්ගේ දැනටත් හිතවල ඉන්නව නේද? ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගෙන නැද්ද? ඕන තරම් ඇති. පැත්තවත් බලන්නේ නැහැ කියලා. ඔය කියනෝ නේද ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා. අපූර්වට කියනවනේ ඔවුන් විඳවන්න ඕන කියලා. කටට ආපු බලියට කියවන්නේ එහෙම නැහැ එක එක ඒවා. ඕ අන්තිමේ විඳවන්න වුණහම අර කියපු අපිද විඳවන්න ඕන ඒවාට හේතු වෙච්ච මිනිස්සුද විඳවන්න ඕන. කියපු අපි විඳවන්න එපා.
ඒ නිසා පින්වත්නි හෙට ඉඳන් මම මේ තරුණ දූ දරුවන්ට කියන්නේ සංසාරේ මට කවදාවත් වෛරක්කාරයෝ හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. අද ඉඳන් පතන්නකෝ. මේක ටික ටික හරි ඉවර කරගන්න එපා. මේක වැඩි කරගන්න ඕන අඩු කරගන්න ඕන. මේක ගෙවා ගන්න ඕන. අපි මොකද කරන්නේ? කනවා කියාගත්ත වෙලේ ඉන්නේ හැම වෙලේම. බද්මාලු පිණි නෙමෙයි. තරහකාරයෝ. මරියක් කියලා කියාගත්ත ගමන්ම නෙන්නේ. අපූර්වට කියනවනේ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මේ පැතිවල නම් එහෙම කියන්නේ නැතුවද සමහරට. බොහෝ පැතිවල දෙස් දෙවල් දෙනවා. මිනිස්සු කොහොමද අනේකගේ විපත පතන්නේ? හෙට ඉඳන් එහෙම කියන්න එපා. හතුරෙකුටවත් දොස් කියන්න එපා. මොකද අපි බෞද්ධයෝ. අපේ හිතේ තියෙන්න ඕන නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. ඉතින් බැරිද මේ දායකයන්ට එහෙම ඉන්න? මැරෙනකොට මොකක්ද මතක් වෙන්න ඕන? මම මේ ටික මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. ඔය දැන් අතේ පයේ හයිය තිබ්බට, ඔය හතරහන්දි වළංගු තිබ්බට සමහර දේවල් වෙනවා එක සෙනෙකින් මේවා වෙනස් වෙනවා. එක සෙනෙකින් අපිට බිරිඳ නැති වෙන්න පුළුවන්. දරුවෝ නැති වෙන්න පුළුවන්. අපිට අපි නැති වෙන්න පුළුවන් පිනතුනේ. මිනිස්සෙක් මට කතා කරනවා ඔය විදේශගත වෙලා ඉඳලා තියෙන මේ මැෂින් එකකට අහුවෙලා අත මෙතනින් ගැලවිලා ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ලංකාවට එනකොට ඉඩකඩම් අරගෙන තියෙන්නේ බිරිඳගෙනවට මොකවත් නැහැ. අම්මයි තාත්තයි අනෙක් සහෝදරයන්ට ඉඩකඩම් ලියලා ඔය කට්ටිය කියන විදිහටම කිව්වොත් එහෙම ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහිල්ලා ශාස්ත්‍රීය විදිහට කොහොමද කියන්නේ? බිරිඳ වෙන ස්වාම පුරුෂයෙක් එක්ක ගිහිල්ලා මනුස්සයා කියනවා මේක කලින් තේරුණා නම් ඒ කියන්නේ මට මමත් නෑ අත නෑ. මනුස්සයා කිව්වා මට මමත් නැතිකොට අනිත් ඒවා නැති එක අහන්න දෙයක් බහමුදුරෝනේ කියලා. මේ අත තියෙන හින්දා හොඳයි. ඒකත් නැති වුණා නම් සල්ලි අල්ලන්න පුළුවන්. මගේ කියලා මොනවාද පරිභෝජනය කරන්න පුළුවන්. මේවා තේරුම් ගන්න. අර මම නිතර කියන එකක් තමයි මම දැක්ක තරුණයෝ මේ වාහනවලත් ගහනවා ස්ටිකර්. රචින්තිතම්පි භවති නේ චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ අපි හිතන දේවල් වෙනවද? මොනා කරන්න බැරිද පින්නතුනි අපි හිතන එක වෙනවනම් වෙන දේ හිතා ගන්න පුළුවන්. හිතන දේ වෙන්නෙත් නෑ, වෙන දේ හිතා ගන්නත් බෑ. ඒ හින්දා තමයි අදාද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට එක වචනකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. අල්පනත්තකින්වත් අනේකට රිදවන්න එපා. අනේක පීඩාවට ලක් කරන්න එපා. වැරදි 1000ක් ඇති.
අපි කවුද වෙන්න ඕන? අපි නිවැරදිකාරයෝ වෙන්න ඕන. මම දැන් වඩිනවා හෙට අනිද්දා මාතර බන්ධනාගාරයට. ඒ සියලු දෙනාගෙන් ඇහුවොත් එහෙම එතන කිසි කෙනෙක් නැහැ අපි හින්දා මිනිහ මරපු. එතන කිසි කෙනෙක් නැහැ අපි හින්දා එන කොටාගත්තු. මිනිස්සු හැම වෙලේම කුලප්පු වෙන්නේ අනුන්ගේ දේවල් වලට. කුණුහරප කියලා බනින එක කාගේ වැඩක්ද? කියමු බලන්න. අපේ වැඩක්ද අනුන්ගේ වැඩක්ද? ඒක අනුන්ගේ වැඩක්. මේක නිවටකම නෙමෙයි. ජීවිතේ ඉවසන්න පුරුදු වෙන්න. හේතුව දවසක් එනවා දැන් මේ අම්මලා තාත්තලා කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද? කැමති නෑ. දැකලා තියෙනවද අර ඇඳ ගාව බකට් එකක් තියාගෙන කාරලා කෙල ගහනවා. ඕක අපිට වෙන්නේ නැද්ද? ඔකට වයසක් තියෙනවා. යමු බලන්න මහරගම පිළිකාරෝහල පැත්තේ. හොඳ සල්ලිකාර දරුවෝ ඉන්නවා. හොඳ සල්ලිකාර මිනිස්සු ඉන්නවා. පහුගිය දවස්වල මහත්තයෙක් එනවා කොළඹ. ඔය කම්පැනි එක අයිතිකාරයෙක්. කැන්සර් එකක් හැදිලා. සල්ලි වලින් මොකක් හරි කරන්න පුළුවන් නම් ඕන එකක් කොට්ටුයි. කිසි දෙයක් කරන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. මිනිස්සු මල මුත්‍රා වලට කොච්චර පිළිකුල් කරනවද? ඒක හරිය අපිරියනේ. ඔය මම අර කිව්ව අවුරුදු 28ක් 30ක් විතර ඇති කොල්ලට. හොඳ දේහධාරී ලස්සන තරුණේ. දැකලා තියෙනවද ඇක්සිඩන්ට් වෙලා මොලකටු කැඩිලා ගිහිල්ලා බට ගහලා ඉන්නවා. කවුද දන්නේ අපිට මොකක් වෙයිද කියලා. ඉන්නකොට අර එකපාරම ගුදමාර්ගි පිළිකාවක් ඇවිල්ලා. මම යනකොට අර බඩට බටයක් දාලා අර පැකට් එකක් එල්ලලා තියෙනවනේ මල පහයන්ට. ඒ පැකට් එක එල්ලගෙන පිගානතේ තියාගෙන බත් කනවා. කියමු බලන්න. පිරිමහන්න තියෙන වෛරය මොකද්ද? මොකද්ද පිරිමහන්න තියෙන වෛරය ඇටි? අනෙක එක්ක බැනගෙන අඬ දබර වෙලා කුණුහරුප කියලා තාතෝ කියලා මොකක්ද බේරගන්න තියෙන එදිරිවාදිකම? දුක් විඳලා මැරෙන්න බලාගෙන ඉන්න අපි මාස ගණන් ලෙඩ ඇඳේ නොනායින්ද වෙන්නත් නොනායින්ට වෙනවා. මෙහෙම වෙන්න තියෙන අවුරුදු 700ක් ජීවත් වෙනවා නම් ගැටලුවක් නෑ. මේකේ මරාගෙන නෙමෙයි මේකේ තම්බගෙන කෑවත් මට කමන්නේ. අපි මැරෙනවනේ වෙන්නතුනේ. ලැජ්ජ නැතුව කියනවනේ මැරෙන්න බය නෑ කියලා. කොටයක් අල්ලන්න ඕන නහයට බලන්න. අයින් කරගන්න එපාද කියලා කියනවා බලන්න. ඔය කිව්වට මතකද අර යහපන් ආණ්ඩුවෙන් පාකිස්තානෙන් එල්ලුම් ගහට කඹයක් ඕඩර් කරා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කියනවා වාට්ටු හොදන්න උනාලු. ඇයි? බඩේලී ගියා සේරටම. කවුද මැරෙන්න බය නැති වෙන්නතනේ? ඔය මොන කෙරුමක් මරණයට බයයි. අන්තිම මොහොතේ මොකක්ද මතක් වෙන්නේ? අන්තිම මොහොතේ අපිට සිහිපත් වෙනවා අර පියේහි විප්පයෝගෝ දුක්ඛෝ.
දැන් මේ අම්මලාට තාත්තලාට පුළුවන්ද ගෙදරින් එළියට ගිහිල්ලා සතියක් විතර ඉන්න පුළුවන්? කියනව නේද අර නිදි පොළ මාරුනහම නිින්ද යන්නේ නැහැ කියලා. නිින්ද නෙමෙයි සමහරුන්ට වැසිකිලි යන්නේත් නැහැ වෙන්නේ වගේ. නැහැ තියෙනවා. අර නේ මගේ සරම මගේ චීත්තේ මගේ හැට්ටේ මගේ ලිප මගේ පිගාන ඔය මගේ හට්ටිය මුට්ටිය කියලා ඔහොම ටිකක් එදර අපේ තියෙනවනේ. එහෙම අපට තියෙනවා. මැරෙනකොට මොනවාද මතක් වෙන්නේ? සුමහණයක් පිට ගිහිල්ලා ඉන්න බැරි අපි මැරෙනවා කියලා මතක් වුණා. අර චිත්තක්ෂණයක් ඇතුළත මරණ බය දැනෙනවා. එතකොට ඔය මොන කෙරුමක් පින්නතුනි අසරණයි. මොකක්ද ඇති වෙන අසරණකම? සංසාරයේ ආය මිනිස්සු වෙලා උපදින්නේ නැහැ කියලා මතක් වෙනවා. තිරිසන් ලෝක පේනවා. දුක් විඳින්න වෙනවා. බඩගින්නේ ඉන්න වෙනවා. ගල් ගහනවා මිනිස්සු, පොළු වලින් ගහනවා, මරනවා, තුවාල වෙනවා. තුවාලයක් වුණාම සතෙකුට කුණු වෙලා මැරෙනකම්ම කවුද බෙහෙත් දාන්නේ? කොච්චර දුක් විඳින්න වෙනවද? ඒ නිසා ඔය අර කියනෝ නේද විදාගම හාමුදුරුවෝ කකුලුව හැලිය නටන්නේ මොනා වෙනකන්ද? අර උතුරනසෙක් දිය සැලියේ කවුද නටන්නේ? ඒ වගේ තමයි අපි. ජීවිතේ පුරුදු වෙන්න අද ඉඳන් පටන් ගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් හොඳට වැඩ ගන්න. ඒක ඇතුලේ තියෙන්න ඕනේ සියලු සත්වයෝ සුවපත් වෙන්න ඕන කියන කාරුණික හැඟීම කවුරු ගාවද තියෙන්න ඕනේ? පොඩි එකාගේ ඉඳන් හැම කෙනෙක් හිත තුලම තියෙන්න ඕනේ. මෙහෙම රටක් නෙමෙයිද අපිට ඕනේ? අනෙකගේ වැරද්දට අනුකම්පා කරන්න පුළුවන් තෙතමනයක් තියෙන හදවතක් තියෙන්න ඕනේ. එහෙම හදවතක් තිබ්බනම් ඔය මරා ගන්න එක නවතින්නත් නවතිනවා. පින්නතුනේ අනෙකාගේ තියෙන කුලප්පුවට ඇවිස්සිල්ලට අපේ ආත්මය විනාශ කරගන්න එපා. ඔය පහුගිය දවස්වල පන්සලට ආවා තරුණ අක්කා කෙනෙක් අවුරුදු 35ක් විතර ඇති. හරි අසරණයි. අල්ලගෙන තමයි ආවේ. මම ඇහුවා මොකද කියලා. ඒ අක්කා කියනවා හාමුදුරුවනේ මගේ ඇස් පේන්නේ නැහැ කියලා hina වෙලා තමයි කිව්වේ. මං ඇහුවා කොච්චර කාලයක්ද දැන් ඇස් පේන්නේ නැත්තේ? අවුරුදු 5ක් විතර කිව්වා. අවුරුදු 5ක් විතර ඇස් පේන්නේ නැත්තේ. දවසක් උදේ නැගිටලා ගෙදර ස්විච් එක දානකොට කරන්ට් එක නැහැ කියලා කෑ ගැහුවලු. ඇයි ඒ? අර කළුවරයි කියලා බිත්ති අත ගාලා ස්විච් එක දාලා. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇස් දෙක පේන්නේ නැතුව ගිහලා. නිදාගෙන ඉඳලා නැගිටිනකොට ඒ දේ වෙන්න පුළුවන්. නිදාගෙන ඉඳලා නැගිටිනකොට මොකක් වෙන්න බැරිද? එක තප්පරයක්වත් අකුසලයට යොමු කරන්න එපා. මට කියනවා පහම් පූජාව තියන්න ඕනලු. තියලා අන්තිමේට කියනවා හාමුදුරනේ ඒත් ඉතින් මට ඕක බලා ගන්න බෑනේ නේද කියලා. ඇස් දෙකේ වටිනාකම දැනিলা තියෙනවද? කවදාවත්. බුදු පිළිමයක් බලා ගන්න පුළුවන් වෙන්නේ ඇස් පේනකම් විතරයි. හාමුදුරු කෙනෙක් දැක ගන්න වෙන්නේ
මලක් පහනක් තියාගන්න වෙන්නේ. කෙනෙකුට උදව්වක් කරලා ඒ මනුස්සයා උදව්වේ ප්‍රතිඵල ලබනව බලලා සතුටු වෙන්න පුළුවන් ඉන්නේ මොකක් තියෙනකන්ද? ඇස් දෙක පේනකම් විතරයි පින්නතුනේ. ඇයි ඉතින් තව පරක්කු වෙන? ඇස් දෙකෙන් හොඳට වැඩ ගන්න. හැමදාම ඇවිදින්න බෑ. කකුල් දෙකෙන් හොඳට වැඩ ගන්න. අවිනිශ්චිත ජීවිතය තුල ගොඩනගන්න ස්ථාවරව කිසිම දෙයක් නැහැ. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. අපිට අපිවත් නැති කල කවර ධනයක්ද කවර පුතුද? හැම එකක්ම නැති වෙනවා. ඔයත් මේ වෙනකොට ඔය කටින් කී පාරක් කියලා තියනවද? මම නම් හිතුවේ නෑ ඌ එහෙම කරයි කියලා නැද්ද? අර ළඟම හිටපු මිනිස්සු රිද්දලා නැද්ද? වෙනස්කම් කරපු තරමක් කෙරුවේ ඈතින් හිටපු මිනිස්සුද ළඟින් හිටපු මිනිස්සුද? ළඟින් හිටපු මිනිස්සු. අපිට ඔය බජාර් භාෂාවෙන් නම් වට විවිධ වචන කියනවා. අපිට කැත වැඩ කෙරුවා නම් කෙරුවේ. අපිට විරුද්ධකම් කෙරුවේ. අපි උදව් කරපු මිනිස්සුද උදව් නොකරපු මිනිස්සුද? නිකමට හිතලා බලන්නකෝ. අපෙන් කාපු මිනිස්සුමයි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ළඟම හිටපු මිනිස්සු තමයි අපි විනාශ කරන්නේ. ඒ හින්දා හොඳට සිහිය තියාගන්න ඕනේ. අපි ප්‍රතික්‍රියා කරන්නේ ඒ ළඟම හිටපු මිනිස්සුන්ගේ වෙනස් වීම දරා ගන්න බැරි වුණා. එක්ක බයිනවා ගහනවා එක්ක අපි මැහි තෙල් බොනවා බෙල්ල වල දා ගන්නවනේ. මොකටද ඔය කරන්නේ? අර කාගේවත් වෙනස් වීමකට අපි උත්තර බඳින්නේ කොහොමද? එක්කෝ ඒක මරනවා නැත්නම් අපි මැරෙනවා. අපිත් වෙනස් වෙන ලෝකයේ අනුන්ගේ වෙනස් වීම දරා ගන්න කම්පිතව ජීවත් වෙන්න. මේක ඉතින් කිව්වට ටිකක් අමාරුයි. ඒ වුණාට ඒක තමයි මේකේ හැටි. හැම වෙලේම හිතන්න ඔය හොඳයි කියලා කියනව නේද අපි? පරිස්සම් වෙන්න ඕන හොඳේ ඕනෑවට වැඩිය හොඳයි කියන මිනිස්සුන්ගේ. ආය කෙලවල අරන අපත් නැති වෙන අනිත් පැත්තට. ඒ හින්දා මේවා දැනගෙන ජීවත් වුණාම අපිට පුළුවන් ලෝකෙ පෙරළුණත් නිශ්ශබ්ද වෙන්න. ආදරණීය දරුවන්ට දෙමව්පියන්ට සිහිපත් කරන්න. නිරන්තරයෙන් බුද්ධානුස්සතිය වඩන්න. බුදුහාමුදුරුවෝ ගැන හිතේ තියාගන්න. අද ඉඳන් කවුද හිතේ ඉන්න ඕන? බුදුහාමුදුරුවෝ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණ ධර්මයෙන් තොර පිහිට අපිට තියෙන්න හේතුවක් නැහැ. මේ වස්තුම් මාසය මේ වස් කාලය ඕකට හරි උචිතයි. දැන් ඔය කටින පින්කම් එහෙම තියෙනවනේ නේ. ඕවා සනකෙලියක් එහෙම කරගන්න. මේනේ ඉරිද මගේ බණක් යනවා ජාතික රූපවාහිනිය කටිනේ ගැන මම කියනවා. ඊට කලින් මාත්‍රට කියනවා මේක. ඔය මට අය බණවලට කියනෙකුත් නෑ මම මේක කියලා තමයි යන්නේ. ඇදි හැටි ගෙවල් ගානේ බුදියාගෙන ඉඳලා කටිනේ පෙරහැරවල් යනවද මේ පැත්තේ? යනකොට දුවගෙන ගිහිල්ලා රුපියල් 50ක් දාලා වඳිනවා.
උන්දලා හිතන්නේ එතකොට කටිනානිසංස හම්බෙනවා කියලා. රුපියල් 50ට කොහෙද කටිනානිසංස හම්බෙන්නේ? කටිනේ සැනකෙලියක් කරගන්න එපා. අද කාලේ පුච්චේ කටිනයක් කරන එක හරි අමාරුයිනේ නේ. මොකද්ද අමාරුව? කටිනේ කරන එක නෙමෙයි අමාරු. සමහරු කියනවනේ හාඳුල්ලට දන් දෙන්න ලොකු වියදමක් යනවා කියලා. හාඳුල්ලා 20කට දන් දෙන්න කීයක් යයිද? මසුත් උයමුකෝ ඈ. මස් කිලෝ 3ක් යයි. පරිප්පු 500ක් යයි. එළවලු කිලෝ එක දාමු. හාල් කිලෝ 3ක් යයි. වැඩිත් එක්ක. කීයක් යයිද? හාඳුරුලට දන් දෙන එක නෙමෙයි අමාරු, මේ ගම් පිටින් කණ්ඩ දෙන එකයි අමාරු. හාඳුරුලට දාන්න දෙන්න ප්‍රශ්නයක් නෑ. කටිනේ කරන්න පුළුවන්. මේක මෙව්ව කියලා බෑ. කටිනේ කරන්න ඕනේ. මිනිස්සුන්ගේ මොකක්ද මනසේ තියෙන්න ඕන. අරනේ මනස මුල් වෙලා කරන කියන ඒවාගෙන් තමයි පව පින තීරණය වෙන්නේ. අර ගිය පාරට වඩා හොඳට කරන්න ගියොත් නම් වැඩේ දෙල් වෙනවා. ඔය මම එක පන්සලක හිටියා. මම පන්සලේ නම කියන්නේ පල්හැ ශාලාවේ දැන් කටින පින්කම ගැන කතාව. මෙන්න બોලේ කටින වෙන්දේසි වෙන්න පටන් ගත්තා. අර තියෙන ඔය ලයිස්තුවක් කියාගෙන ගිහිල්ලා එක මිනිස්සෙක් නැගිටලා කිව්වා. ඒක අලියෙක් තමයි ගේනවා කිව්වේ. කටිනේ වඩම්මන්න. තව එකෙක් නැගිටලා කිව්වා මං කතරගම වාසනා ගේනවා කියලා. මොකේද? වෙන පොකරේ කටිනේට. මං එහෙම එතන හිටියනවා. සිවුර තම්බල කණ්ඩ කියන ඔච්චරටම දරන්න බැයින. වස් කාලය තුල අධිෂ්ඨානශීලී වෙන්න. භික්ෂුන් වහන්සේලාට හොඳට උපස්ථාන කරන්න. හැබැයි උපස්ථාන කරනවා කියලා පොඩි හාරලගේ අදකුද එහෙම හොයන්න පටන් ගන්න එපා. මෙහෙනම් එහෙම නැතුවද? හාඳුරු උදේට කෑවද දවල්ට කෑවද? හාඳුරුන්ගේ අම්මට තාත්තට මොකද? පොඩි හාඳුරුන්ට මොකද? ඔව්ව හොයන්නේ. පන්සලේ මොකක් හරි වුණහම ලනුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. අර දුක සැප හොයන්න කවුරුවත් නැහැ. ඒ හින්දා ඔය හාමුදුරුවෝ කරන අප්‍රමාණ කැපකිරීමට සාධාරණයක් කරන්න. ප්‍රතිපත්ති ගරුක වෙන්න. කටින ඉවර වෙනකන් මගේ කටින් අකුසලයක් වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න. එහෙමයි පින්කම් කරන්න. සල්ලිත් එක්ක පින්කම් කරන්න පුළුවන්ද? සල්ලිත් එක්ක මේ ගනුදෙනුව. අර ඒක සාටක බමුණයි කතාව දන්නවනේ. ඔය මල්ලිකා දේවිය මුල් වෙලා ඔය මහ දන් දෙනවනේ. අසදෘශ මහ දාන එහෙම දෙනවනේ. ඒක සාටක බමුණටයි බැමිණටයි තිබ්බේ එකම සලුවයි. දෙන්නටම එකපාර එළියට යන්න පුළුවන්. එක්කෙනයි යන්න. අර කරේ තිබ්බ එක දුන්නනේ බමුණ බුදුහාරොන්ගෙන් බණ අහලා. එළියට පැනලා කෑ ගැහුවා. මම දිනුවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා අසදෘශ මහ දානෙට හපන්. පැහැදිලිද සිතුවිල්ලේ තියෙන බලවත්කම? ඒ හින්දා ලෝකෙට පේන්න කරන්න යන්න එපා. මේකත් කියලාම ඉන්න. මට හොඳටම විශ්වාසයි අය නම් බණ වලට කියන්නේ. ඔය අටපිරිකර පූජා කරනව නේද? ඔය රැල්ලට කරන්න එපා ඕවා. දැන්
ඇඳගෙන ඉන්න ඇඳුමට කීයද? 2000ට වැඩි. හාඳුරුවන්ට තට්ටුවක් දාලා අටපිරිකර ගන්න කීයද? මේ කීයද යන්නේ? නෑ 3000ද? ඔය බොරු වැඩ. හොඳටම දන්නවනේ ඔක ඇති දෙයක් නෑ කියලානේ. පිගානක් කීයද දැන්? 500ද නෑ? ඊට වැඩිද නෑ? දැන් සිවුරක් කීයද හාමුදුරුවෝ ඇඳගෙන ඉන්න? කොහොමද කට්ටලේ 15000ක් විතර වෙනවා. 8ක් කොහොමද 3000ට ගන්නෙ? දන්නවා ඒක වැඩක් නෑ කියලා. අටපිරිකර 90ක් කැඩුවා මම. කීයක් හොඳට තියෙන්නද? අටපිරිකර 8යි. ඉතුරු සේරම කාඩ්බෝඩ් කෑලි, පොලිතින්, රෙදි කෑලි උතලා දාලා. එහෙනම් නිකන් ඔය හොඳ පිරිකරක් පූජා කරගන්න. 30-40000ක් වෙයි. මරන්න කලින් හොඳ එකක් පූජා කරන්න. ඔය සුකුරුත්තන් වැඩ නම් කරන්න එපා. ඔය නේ විවිධ දේවල් කරලා මේ අවශ්‍යතාවයන් වලට ගැළපෙන විදිහට පූජා. පැහැදිලිනේ මම මේ අහිතක් එහෙම හිතන්න එපා. ඒ වගේ උත්තරීතර පූජාවක් දවැත්තුගේ හාමුදුරනේ ඉතින් සල්ලි නැත්තම් මොකද කරන්නේ? සල්ලි නැහැ කියලා අර පූජාව බාල්දු කරන්න ඕනද? බොරු කරන්න ඕනද? කටින පින්කමකට ගියාට පස්සේ එක කිරියත්ත කෙනෙක් සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන ඇවිල්ලා කෙළවරේ ඉඳන් පූජා කරගෙන එනවා. මේක හරි වැදගත් අපේ අම්මලාට තාත්තලාට අර ගේන හැම එකක්ම ලොකු හාමුදුරුවන්ගේ පාත්‍රයට බණ්ඩ බලනවා නේද? ඒ කියන්නේ අනනේ අර පොඩි හාරලට විත්තියක්වත් නැහැ. හැම එකක්ම ලොකු හාමුදුරුවන්ට. එහෙම දන් දෙන්න එපා. මහා සංඝරත්නයට කියලා හිතාගෙන දෙන්න. අර තාත්තගෙන් මං අහුවා මොකද ඒ කරේ කියලා. සිද්ධාලේප කුප්පි 4ක් කෙළවරේ ඉඳන් පොඩි හාමුදුරු 4 දෙනාට දීලා වැඳලා ගියා. ඊට පස්සේ මට කියනවා තිබ්බේ රුපියල් 200යි. මට හරි දුක හිතුණා. සිද්ධාලේප කුප්පි 4ක් ගත්තා. අරුන්දට සමාන් පැකට් එකක් ගේන්න කිව්වා. කාටද? බිරිඳට. ඒක අරගෙන සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන පූජා කරලා දැන් යනවලු. බලන්නේ මිනිස්සුන්ගේ හිත. එහෙම නෙමෙයිද අපි වෙන්න ඕනේ. තියෙන දේ හොඳම එක ගන්න. සිද්ධාලේප කොට ගහන්න කියනවා මේ පන්සල් වල ගෙනල්ලා මේ හොඳේ. ආය වැටෙන්දන් ගෙනේ පගෝදි පිටින් සිද්ධාලේප. තියෙන එකෙන් හොඳම එක ගන්න. දෙන්න පුළුවන් නම් තරාතිරම නොබලා මහා සංඝරත්නයට දෙනවා කියන හැඟීමෙන් දෙන්න. ඒ හැඟීම ඒ සිතුවිල්ල හරි වැදගත්. එතනදී තමයි පව පින තීරණය වෙන්නේ. දැන් තේරුම් ගන්න. සල්ලිත් එක්ක මේක කරන්න බෑ. හදවතේ ඇති වෙන අප්‍රමාණ හැඟීම සද්ධාව මත තමයි ඔය පින් කුසල් කරන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් සියලු දෙනාට හෙට ඉඳන් ඔය සිතින් ඔය කයින් ඔය වචනෙන් එකදු අකුසලයක් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අයත් කියනවා මේක ඉතින් කරන්න ඕන හොඳේ. බොහෝම ඕනෑකමින් කියන්න. මොකද පින්නතුනේ බණ බාරගන්නේ නෑ දැන්. ඇයි ඒ? ලබන අවුරුද්දටම බණ බාරන් ඉන්නේ. ලබන අවුරුද්දටම දැන් සති දෙකකට විතර කලින් අප්‍රේල් වෙනකන් විතරයි තිබ්බේ.
2026 අවුරුද්දටම බණ මෙච්චර ඕනෑකමින් මේ කටයුත්ත කරන්නේ කවදා හරි අපිට සිල් ගන්න භාවනා කරන්න සුදුසු පරිසරයක් ඕන. මොකක්ද ඒක? මිනිස්සු ගැන ආදරය කරන්න ඕන. අර හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. බනින්න එපා කාටවත්. අපිට බැන්නට අපි මොකද කරන්න ඕන? බනින්න එපා. කුණුහරුපයක් කියලා කිසි කෙනෙකුට කතා කරන්න එපා. 1000ක් වැරදි කරපු වැරදිකාරයෝ ඔය හිත්වල දැනටමත් ඇති. අපි මොනා කරන්නද පින්නත් නී ඇත්තන්ගේ තියෙන අසත්පුරුෂකමට? අපි මොනා කරන්නද ඇත්තන්ගේ තියෙන කෙලෙහි ගුණ නොදන්නකමට? ඔය ඇත්තෝ අසත්පුරුෂව වෙන්න එපා. වැරදිකාරයෝ වෙන්න එපා. සිතින් කයින් වචනයෙන් එකදු සිතුවිල්ලක්වත් කිලිටි කරගන්න එපා. අනුන්ට වරදිනකොට hina වෙන්න එපා. විශේෂයෙන් මතක තියාගන්න. අර කී දෙනෙක් බලාගෙන ඉන්නවද වරදිනකොට hina වෙන්න? හරි කරුණාවෙන් බලන්න. හිතේ ඇති වෙන්න ඕනේ අර අනේ පව් කියන හැඟීම. වරදින්නේ කාටද? මිනිස්සුන්ටමනේ. හෙට අපිට වරදින්න පුළුවන්. හෙට අපිට නැති වෙන්න පුළුවන්. හෙට අපි අසරණ වෙන්න පුළුවන්. හෙට අපි තනි වෙන්න පුළුවන්. අනුන්ට hina වෙන්න එපා. අනුන්ට සමච්චල් කරන්න එපා. දෙන්න පුළුවන් ඇල්ලතුරු වීදුරුවක තරමින් දෙයක්වත් තියෙනවා නම් දෙන්න. හොඳට උදව් කරන්න. හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. ගෙදර අම්මයි තාත්තයි දරුවයි මම මේ තරුණයන්ට කියන්නේ රෑ 10 11 වෙනකන් තැන් වල ලගින්න එපා. ගෙදර එන්න. මොකටද? අම්මා තාත්තා එක්ක බත් කන්න. අපිට කලින් දෙමව්පියෝ මැරෙයි. දෙමව්පියන්ට කලින් අපි මැරෙයි. එකට ගෙදර බත් කන්නකො. මහ දේවල් නෙමෙයි. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට බත් ටික කනකොට තියෙන සැනසීම, තියෙන සතුට දරුවන්ට තව යෝජනාවක් තියෙනවා. තරුණ මහත්තුරුන්ට මං කියන්නේ බත් කනකොට බිරිඳටයි දෙමව්පියන්ටයි දරුවන්ටයි බැරි වෙයිද බත් කටවත් කවා ගන්න? කවන්න. අය කවදාවත් ඒ ගෙදර කුණුහරුපයක් කියයිද? කවදාවත් හිතක් රිදෙන්න වචනයක් කියයිද? ගෙදර ඉන්නකොට අනෙකගේ ಗುಣ කියන්න, අනෙකගේ හොඳ කියන්න, හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න, හැම එකක්ම නැති වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. මනසින් අතාරින්න පුරුදු වෙන්න. මනසින් අතාරින්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උතුම් වූ ධර්ම දේශනාමය පින්කම පුච්චේ පැයකමාරක් ගිහිල්ලා උතුම් වූ ධර්ම දේශනාමය පින්කම සංවිධානය කරගත්ත රුක්මන් ඉංජිනියර්ස් ආයතනයේ අධිපති රුක්මන් කොඩිතුවක්කු මැතිතුමා සහ ඉරේෂා මැතිනිය සහ පවුලේ සියලු දෙනා විසින් පින් අනුමෝදන් කරනවා නිමලසේන කොඩිතුවක්කු පියතුමා, වයිල් ලයනල් පියතුමා, WG දයාවතී මෑණියන්,
WG පීරිස්සීය WMB පිහාමියත් අම්ම ඇතුළු පරලෝ සැපත් ඥාතීන්ට පින් සිද්ධ වේවා. පන්සලේ ලොකු හාමුදුරුවෝ විහාරාධිකාරී හාමුදුරුවෝ ඇතුළු වර්ග පරම්පරාවේ සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. අපේ හාමුදුරුවන්ට අප්‍රමාණ පින් සිද්ධ වෙන්න ඕනේ. දායක මහත්තුරුන්ට මේ කරන ආගමික ශාසනික සේවාවක් නම් වෙන්න හැදෙන්න එපා. සාදු කියලා පතන්ට. බණ අහන්න ආපු පින්වත් සියලු දෙනාට නිරෝගී භාවය ලැබේවා. හද බඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට අනේක වාරයක් පින් සිද්ධ වේවා. දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්ට ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා.